අයිබුවන් අපි අදත් දිනපතා පුවත්පත් කාටුන් සහ උපහාසාත්මක කාව්‍ය පටන් ගමු. දිනමින පත්තරේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එකෙන්. අද පෙබරවාරි 4 වෙනිදානේ. අද තමයි 78 වෙනි නිදහස් දිනය සමරන දවස. ඉතින් රටවැසියෙක් සිංහ කොඩියක් ඔසවමින් සැබෑ නිදහසක් කියලා අහස දිහා බලන් ඉන්නවා. මේ ලංකාදීප පත්තරේ පන්කජ රුවින්දගේ සරදම් දේශපාලකයා කියනවා පාසල් සංවර්ධන නිර්ධාරයෙන් මාරාන්තික උපවාසය අත්හැරලලු. රටවැසියා කියනවා එහෙනම් සජිත් ජනාධිපති වෙනකල් ඉන්න ඕනෑ නැහැනේ කියලා කියනවා. ඒ කාලේ දිවයින පත්තරේ උන්නේ හොඳම කාටුන් ශිල්පියෙක් තමයි විජේ සෝම. ඉතින් ඔහුගේ පැරණි කාටුනයක් නැවතත් පළ කළා තිබුණා දිවයින පත්තරේ. ඒක හරි අපූර්ව කාටුන් එකක්. දිවයින පත්තරේ මාධ්‍යවේදියෙක් විශාල ෆ්ලෑෂ් ලයිට් එකක් ගහනවා. එතකොට පේනවා හොරුයි දේශපාලකයෝයි එක පොකුරට එකට අතින් මූණ වහගෙන යනවා. මේ දිවයින පත්තරේ මුණුබුරා කියන ආතාපේ කවි. නිදහස් දිනයාද ඒ ගැන යොමා තමාද ගලපලා කවිපද ආතගෙන් අදහසකි හරි හොඳ ආර්ථික නිදහස ලැබුණොත් තමයි මදහස හිතාලා එය දෙස රජය වැඩ කළ යුතුය ඇත යස. මේ මව්බිම් පත්තරේ MD වීරරත්නගේ මර්සිපාලගේ අම්මා කියනවා විමල් වීරවංශ කියනවා ගල් ලඟුරු නැව් තුනම බාලයිලු. මර්සිපාල කියනවා හරි ඔහොම ගෙන් හොඳ එකකුත් ගෙනෙයි කියලා. මේ දිවයින පත්තරේ චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් ගෙදර නෝනයි මහත්තයයි සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා නිදහස කිව්වට ඔහේ කිව්ව විදියට කෝ නිදහසක් මොකද්ද බං කිව්වේ? නෝනා කියනවා IMF එක කිව්වේ අපිව පාලනය කරන්නේ. මේ දිනමින පත්‍රයේ අංජනගේ කාටුන් දේශපාලකයා කියනවා අපිට ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුණේ 1948 දී. රටවැසියා කියනවා IMF එකෙන් නිදහස ලැබෙන්නේ කවද්ද කියලා අහනවා. මේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ කාටුන් එක. මාතෘකාව නිදහස. ඉන්දියාවෙනුයි IMF එකනුයි වලලු දෙකක් අල්ලද්දී අපේ සිංහ කොඩියේ සිංහයා ඒ වල්ලු තුලින් පනිනවා. මේ දිවයින පත්‍රයේ අනුරාධකේ ඕකයි තත්වේ 78 වසක නිදහස් සුසුම් පෙලින් ලක්මෑනියන් සරසාගෙන නැවුම් මලින් අද උත්සවය සමරන විට හැඟුම් තුලින් රටගැට ගහලා IMF යදම් වලින්. මේ තේ සම්බන්ධවම කාටුන් එකක් ලංකාදීප පත්‍රයේ දාසකි කාටුන් එක. සිංහ කොඩිය ගැට ගහලා තියෙන්නේ I අකුරේ. ඊට යටින් තියෙනවා MF. F අකුරේ එල්ලලා තියෙනවා රටවැසියාගේ දි รา පත්තුණු මල්ල. මේ මව්බිම් පත්‍රයේ MD වීරරත්නගේ කාටුන් එක. අනේ ඉතින් රටවැසියෙකුට 78 වෙනි නිදහස් උළෙලේ බෝඩ් එක අතට දීලා පිටමත පටවලා තියෙනවා IMF එකේ කොන්දේසි. මේ ලංකාදීප පත්‍රයේ අසංක ඉන්දුනිල්ගේ පොලිටිකල්. ඔහු කියන්නේත් ඒ වගේ අදහසක්. රටවැසියට බඩ මැදට විශාල විලංගුවක් දාලා ඔහුගේ අතට දෙනවා නිදහස සමරන්න සිංහ කොඩියක්. මේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායකගේ හුරේරා දේශපාලකයා කියනවා ණය වෙලා ගත්ත ආයුධ පෙන්නලා අභිමානය හදන්න බෑ කියලා රාජ්‍ය පරිපාලන ඇමති කියනවා. අභිමානය එන්න පෙළපාලියේ මාක්ස් ලෙනින් පෙන්නමු කියලා හුරේරා කියනවා. මේ දිවයින පත්‍රයේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාන්තාව දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා අගමැතිනි හරිනි කියනවා ගුණාත්මක මානව සම්පත් නිර්මාණයේ ප්‍රධානතම සාධකය අධ්‍යාපනයයි කියලා. අනික් කෙනා කියනවා ඔව් හැබැයි අනාගතේ නැතුව හරියට කළොත් කියලා. මේ ලංකාදීප පත්‍රයේ දාසහපුවලානගේ සුවාරිස් ඔළුවේ අත ගහගෙන බලන් ඉන්නවා. ඒ කියන්නේ ඇස් බැඳගෙන උන්නු හොරු රැලක් ජය වේවා කියලා කෑ ගහනවා. ඉතින් ඔබ දන්නවා ඒක සිද්ධ වුණේ කොහෙද කියලා. ඊයේ තමයි ඒ සිද්ධ වුණේ CID එක ඉස්සරහයි FCID එක ඉස්සරහයි. මේ මව්බිම් පත්‍රයේ විදුර අබේනායකගේ දවසේ පද 4 රනිල් සජිත් හමු වී මගුල් ගෙදරක දැවටෙනු පෙනේ වැල් පාලමේ සිහිනෙක කටවැරදුනොත් රට පැටලේවි අවුලක අමතක කරමු දැන්වත් පරණ විරසක. මේ දිවයින පත්‍රයේ තරස්වින්ගේ බෙම්පියාට මුණ ගැහිලා වෘත්තීය සමිති පිරිසක් බෙම්පිය අහනවා එයාලගෙන්
වෘත්තීය සමිති නායක ඔයාලා දැන් අවුරුදු ගාණක්ම හැම ආණ්ඩුවක්ම කරන ඒවට විරුද්ධ වෙන්නේ මොකෝ කියලා අහනවා. එයාලා බෙම්පියට උත්තරයක් දෙනවා. මෙහෙම කළේ නැත්තම් බෙම්පියෝ අපිට පැවැත්මක් නෑනේ. මේගොල්ලෝ මේ පැවැත්ම තියාගන්න තමයි උද්ඝෝෂණ කරන්නේ. මේ දිනමින පත්තරේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දේශපාලකයා කියනවා ඇස්රෝහලේ දොස්තරලා 50ක් එකවර ස්ථාන මාරුවීම් ඉල්ලලලු බං. රටවැසියා කියනවා ඇස් කන් තියෙන ඕන කෙනෙකුට තේරෙනවා සර් ඔය ඉල්ලන්නේ ගේම කියලා. එහෙමනම් අපි අද කාටුන් අවසන් කරමු ලංකාදීප පත්‍රයේ ලයන්ගේ අනේ අනිච්චන් කවියෙන්. නිපැයුම් ආර්ථිකයක රට මුදුන් කර ධන උල්පත් අදා නොසිඳෙන නිරන්තර ණය නැති දෙයක් බිහි කර සවුසිරින් පර නිදහස සැබෑ කර ගත හැක දොරින් දොර. අදත් කාටුන් උපුටා ගැනීම අන්තර්ජාලයෙන් කාටුන් ඔබට ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.